හයි කොහොමද ඉතින් කට්ටියට මං හිතනවා හොඳින් ඇති කියලා. අද ගේන්නේ බුලත් වගා සම්බන්ධව දෙවනි වීඩියෝ එක. මං කලින් වීඩියෝ එකේ ඔයාලට පැහැදිලි කරලා දුන්නා කොහොමද හරියට පැලයක් මුල්ලද්දවා ගන්න කියන එක ගැන. මං මේ මුල්ලද්දවා ගත්ත පැල ටිකක් මං හිටවලා තියෙනවා. ඒ ටිකත් අපි බලමු. අද කතා කරන්න යන්නේ බුලත් කප්පාදුව ගැන. මම වීඩියෝ එකේ ඉස්සරහට පෙන්නන්න ඔයාලට කොහොමද බුලත් පැලයක් කප්පාදු කරගන්නේ කියලා. ඉස්සෙල්ලා අපි කලින් වීඩියෝ එක වෙන්නපු පැල ටික බලමු. යා. ඔයාලට මම දැන් පෙන්නන්නම් මම කලින් මුල්ලද්දවා ගත්ත පැල ටික කොහොමද දැන් හිටුවාට පස්සේ වර්ධනය වෙලා තියෙන ආකාරය. මේ තියෙන යාළුවනේ මම කලින් හිටවගත්ත බුලත් පැල ටික. මුල්ලද්දවා ගත්ත බුලත් පැල ටික. මම මෙතන යාළුවනේ බුලත් පැල 6ක් හිටවගත්තා. ඒ 6ට ආධාරක 6ක් හිටවගෙන බුලත් පැල 6ක් හිටවලා තියෙනවා. සාමාන්‍ය වර්ධනයක් පෙන්නනවා. මේ තියෙන්නේ මම ඒ ඔයාලට කලින් වීඩියෝ එකේ පෙන්නපු මුල්ලද්දවා ගත්ත බුලත් පැල ටික තමයි මේ. යාළුවනේ එහෙනම් අපි කප්පාදු පටන් ගමු. මම මෙතනින් එහාට වීඩියෝ එකේදී මේ බුලත් වගාවේ අපි භාවිතා කරන සාම්ප්‍රදායික වචන පාවිච්චි කරන්නේ නැහැ. එතකොට මම හිතනවා ගෙවතු වගාවට හරි බුලත් වගාවට අලුතින් ඉන්න කෙනෙක්ට හරි මේ වීඩියෝ එකේ අන්තර්ගත පැහැදිලිව පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. අපි බලමු කොහොමද කප්පාදු කරගන්නේ. සාර්ථක බුලත් අස්වැන්නකට යාළුවනේ කප්පාදුව කියන එක අනිවාර්යයි. දැන් මම පෙන්නන්න කප්පාදු කරගන්න අත්තක්. මේ තියෙන්නේ මෙතනින් මේ අත බෙදිලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් මම මේකෙන් නෙලාගෙන තියෙන බුලත් කොළ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8ක් වගේ. ඊට පස්සේ මේ අන්තිමට ඇවිල්ලා තියෙන කොළේ පේනවනේ යාළුවනේ. මෙන්න මේ කොළේ පොඩියට තමයි ඇවිල්ලා තියෙන්නේ. මෙතනින් එහාට මේ දැල්ල තිබ්බත් මේ එන කොළ ඔක්කොම මේ වගේ පොඩියට තමයි එන්නේ. ඒකින්ද අපි මේ වගේ දළු කප්පාදු කරගන්නවා. ඒ කප්පාදු කරගත්තාම මේකෙන් එන අලුත් දැල්ලෙන් අපිට විශාල කොළ ගන්න පුළුවන්. විශාල කොළයක් මේ දිනවල රුපියල් 5ත් 6ත් අතර මුල්ලකල අලිව් වෙනවා. මේකෙදි අපි කප්පාදු කරන්නේ මෙන්න මේ වගේ පටන් ගත්ත තැන තියෙනවා නම් යාළුවනේ. මෙන්න මේ වගේ ධාරයක් තියෙනවනේ. මේ පුරුක ගාවින් දළු වෙනවා යාළුවනේ. මේ ඇවිල්ලා තියෙන චූටි දැල්ල අන්න ওই දැල්ල වර්ධනය කරගන්න තමයි අපි හදන්නේ. ඒකින්ද අපි මෙන්න මේ හරියෙන් ඔක කපලා ඉවත් කරගන්න ඕනේ. මෙතනින් කපලා ඉවත් කරගත්තාම අපිට මෙතනින් මේ තියෙන පුංචි මේ දැල්ල වර්ධනය කරගන්න පුළුවන්. මම ඔයාලට පෙන්නන්නම් මම කලින් පාර මේ කප්පාදු කරනකොට ඒ වගේ වර්ධනය වුණු දළු ඔය වගේ දැල්ලක් යාළුවනේ මෙන්න මේ වගේ මෙතනින් බෙදිලා තියෙන්නේ. මෙතනින් බෙදිලා තියෙන්නේ යාළුවනේ මේ ඔය වගේ දැල්ලක් තමයි යාළුවනේ මෙන්න මෙතනින් බෙදිලා තියෙන්නේ. මං ගිය පාර කප්පාදු කරනකොට මේක කප්පාදු කරා. ඊට පස්සේ මෙන්න මෙතනින් ආපු දැල්ල දැන් වර්ධනය වෙලා ඇවිල්ලා ඒකෙත් කොළ ටික කඩා ගත්තට පස්සේ යාළුවනේ මෙන්න මේ වගේ අන්තිමට එන කොළ මේ තියෙන්නේ. මෙන්න මේ කොළේ සාමාන්‍ය ප්‍රමාණයක කොළයක් තමයි යාළුවනේ ඇවිල්ලා තියෙන්නේ. ඒකින්ද අපි නැවතත් මේ දළු කප්පාදු කර ගැනීම සිදු කර ගැනීම අවශ්‍යයි. එතකොට යාළුවනේ කලින් කප්පාදු කරගත්ත අත්තක් නම් මේ දෙවනි වර කප්පාදු කර ගැනීමේදී අපි ඒත් මෙතනින් පුරුකක් ඉතුරු කරනවා. ඊට පස්සේ තව පුරුකක් ඉතුරු කරනවා. මෙතනින් තමයි අපි දැල්ලක් ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකින්ද මෙතනින් කපා ගන්න. මෙන්න මේ හරියෙන් ඔන්නෝම කපා ගන්න. ඔයාලට මම කලින් වීඩියෝ එකේ පෙන්නුවා වගේ මේ කපා ගන්න දළු වලින් පැල හදා ගන්න පුළුවන්. මේක මට තනියම කරන්න අමාරුයි. ඒකින්ද මම ඔයාලට පෙන්නේ මේක කැපුවේ. සාමාන්‍යයෙන් මේ වගේ දැල්ලක් කපනවා නම් පිරිසිදු පිහියක් භාවිතා කරන්න. මේ වගේ කපන දළු බුලත් වගාවේ හැමතැනම දාන්න එපා. ඒක ලෙඩ රෝග පැතිරෙන්න ලොකු හේතුවක් වෙන්න පුළුවන්.
මම ඔයාලට පෙන්නන්නම් තවත් දැල්ලක් කොහොමද කපා ගන්න කියලා ඉස්සෙල්ලා වීඩියෝ එක තේරුම් නැත්නම් ඇත්තටම මං කිව්වොත් මගේ මේ බුලත් තගාට අවුරුදු 2ක් විතර වෙනවා. සාමාන්‍යයෙන් බුලත් තගාවක් කප්පාදු කරන්නේ මාස 6කට සැරයක්. වැහි වගාවෙන් වගා කරන බුලත් තගාවක් නම් අනිවාර්යෙන් වර්ෂා කාලයේ ආරම්භයේදී මේ කප්පාදු කිරීම සිදු කරන්න මතක තියාගන්න ඕනේ. එහෙම නැතුව ජලය සම්පාදනය කරන වගාවක් නම් ඔයාලට පුළුවන් ඕනම කාලයකදී මේක කප්පාදු කරන්න. බුලත් තගා කප්පාදු කරාට පස්සේ ජලය සැපයීම කියන එක අත්‍යවශ්‍ය දෙයක්. ඒක අනිවාර්යෙන්ම තියෙන්න ඕනි. සාමාන්‍යයෙන් මින්දට වැඩි ජල ප්‍රමාණයක් කප්පාදු කරාට පස්සේ අපි ගහට සපයන්න. එතකොට යාළුවනේ මෙන්න මේ තියෙන්නේ මං කලින් කප්පාදු කරපු දැල්ලක්. මේ තියෙන්නේ මං ගිය සැරේ කලින් කප්පාදුවේදී කපලා දාපු වත්තා. එතකොට මෙතන තියෙනවානේ මෙන්න මෙතනින් තමයි මේ දැල්ල ඇවිල්ලා තියෙන්නේ. වන්න මේ දැල්ලෙන් කොළ කඩාගෙන තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7ක්. ඊට පස්සේ මේ ඇවිල්ලා තියෙන කොළේ බලන්නකො. මේ කොළේ සාමාන්‍යයෙන් පොඩි කොළයක්. මේ වගේ කොළයක් සාමාන්‍යයෙන් අඩු මුල්තලකට තමයි අලෙවි වෙන්නේ. ඒකින්ද යාළුවනේ අපි ලොකු කොළ ලොකු කරගන්න බුලත් කප්පාදු අනිවාර්යෙන් කරන්න ඕනේ. එතකොට එතන තියෙනවානේ කලින් කප්පාදු කරපු තැන මෙතන නම් අපි මෙතන එක උරුකක් තියලා අපිට මෙතනින් මේක කපා ගන්න පුළුවන්. මේක ටිකක් අමාරුයි මම තනියම කරන හින්දා. නැත්තම් ඔයාලට එක දිගට කපාගෙන යන්න පුළුවන්. මෙහෙම දැල්ල පොඩි වෙන්නේ නැති වෙන්න හොඳ කැපෙන පිහියකින් කපා ගන්න ඔයාලා මතක තියාගන්න. අනිවාර්යෙන් දැල්ල තැලෙන්න දෙන්න එපා. මගේ නම් මෙතන පොඩ්ඩක් මේක තැලුණා. එහෙම වෙන්න දෙන්න එපා. එකපාර මේක කපා ගන්න මතක තියාගන්න යාළුවෝ. මේ වගේ කොළයක් මේකේ තිබ්බට ඔයාලා දුක් වෙන්න එපා. ඒක ගැන හිතන්න නැතුව මේක කප්පාදුව කරන්න. ඔයාලට පැහිලා තියෙන කොළ නම් මේ කොළ කඩලා අලෙවි කරන්න යොදා ගන්න පුළුවන්. මේ කොළ එනම් ටිකක් දළුයි යාළුවෝ. දළු කප්පාදුව කරාට පස්සේ අනිවාර්යෙන් මතක තියාගන්න ඕන කාරණා කීපයක් තියෙනවා යාළුවෝ. ඒ කියන්නේ පොහොර සැපීම අනිවාර්යෙන් කරන්න ඕනි. රසායනික පොහොර හරි කාබනික පොහොර හරි ඔයා භාවිත කරන ඕන පොහොර වර්ගයක් කප්පාදුවෙන් පසු යොදන්න ඕනි. මොකද නව දළු වර්ධනයේ ශක්තිය අවශ්‍යයි. ශක්තිය අවශ්‍ය හේතුව නිසා අපි පෝෂණය ලබා දෙන්න ඕනි ගහට නව දළු උත්පාදනය කරගන්න. ඒ වගේම යාළුවනේ අනිවාර්යෙන් ජලය සම්පාදනය අත්‍යවශ්‍යයි. ජලය නැති වුණොත් වෙන්නේ මේ දළු වේලෙනවා. වේලෙන්න ගත්තොත් යාළුවනේ ওই පුරුක් වලින් දළු හැල්ල යනවා. අපුක් දැන්ට දැනින් පුරුක් ගායින් දළු වේල්ලා කහ පාට වෙලා හැල්ල යනවා. ඒකින් යාළුවනේ අනිවාර්යෙන් ජලය සම්පාදනය කරන්න බුලත් වගාවකට සුබ පතන ගමන් අද හෙට වීඩියෝ එක නවත්තන්න ටිප්ස් වගේම ගොවිතැන ගැන පොඩි දේවල් කියවත් වගාව ගැන දැනගන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. සුබ දවසක්.